ඉතින් ඒකේ වයිබ් එකත් අරගමුනේ. මාළු කොල් කට්ටේ වතුර ගල්ලා මම දුක්වවලා දිනවා හරිම පෙන්නසෝ. ගුලි කාලා දිනවා තලප මේක මේ ශ්‍රී ලංකාවේ අපේ ගම්බද පැතිවලදී මිනිස්සු හදාගෙන කන පස පෙරලන්න යන්න කලින් කන්න ශක්තිමත් පෝෂණීය කෑමක් තමයි මේ තලපි කියලා කියන්නේ. මේක ඉතින් මේම මට නම් ලොකු පැට්ටිස්සයක් නෑ ඒක. හරිද? මේ වගේ ගුලියක් හදාගෙන මර චිකන් හදාගන්න මොකක් හරි මස් එකේ ග්‍රේවි එකත් එක්ක මම ගල්ලා මම ගිලිනවා කපන්නේ. ඉතින් මේ වගේ ඉතින් කාලා ගියාට පස්සේ හේනක් කොටන්න පසක් පෙරලන්න ගේමක් ගහනවා කියන්නේ ඉතින් අමාරු වැඩක් නෙමෙයි ඒගොල්ලොන්ට. ඒ තරම් ශක්තිමත් මොකෝ අලි පෝෂණීයයි. හරි හයි. ඉතින් මං කිව්වා කොළඹ ආවට ඉතින් වගාව ගැන කතා කරන්න ගත්තනේ. වගා කරන්න පටන් ගත්තට වගා කරන්නේ කොහොමද කියලා ඉගෙනගෙන ඉන්න බෑ ඉස්සෙල්ලම. ඉතින් වගාව ගැන හොඳ අත්දැකීමක් තියෙන තැනකට එන්න ඕනේ. ඉතින් මම හිතුවා අද දවසේ මගේ නිමාඩු දවස වගාවත් එක්ක ඉන්න. ඉතින් ඒ වගේ වගා කරන පින ලස්සන මේ පැල්පතක් හදලා හේනක් තියෙන්නේ මේක ලස්සන හේනක්. හරි නිස්කලංක පරිසරයක්. කොළඹ වුණාට කොළඹ ඉඳන් කිලෝමීටර් 20ක් මෙහෙන් තිබ්බට මේ පරිසරය නාගරික පරිසරයක් වුණාට මේ හරිම නිස්කලංක හරිම මිනිස්සෙට ඇවිල්ලා හරි නිදහසේ ඉන්න පුළුවන් තැන. ඉතින් මේ විදිහට හදාගත්ත පරිසරයක ඉන්න ගමන් ඉතින් අද ඇවිල්ලා තියෙනවා ඉතින් හේනකට. අපි බලමු හේනේ ආවට පිටාව ගැන ඇවිදලා කරලා කොහොමද මේ දේවල් ගැන ඉගෙන ගමු අපි. කිලෝමීටර් 20ක් ඇතුලේ තියෙන මේ පරිසරය හදලා තියෙනවා මේවා නපුරුවට. මේ උක්ෂාකය, සෙවණගල, තනමල්ලිල, මොනරාගල, ඇඹිලිපිටිය ඔය වගේ පැතිවල රූසට වවනවා වායවල් පිටින්. ඒ පරිසරයේම වවන දේ තමයි ඉතින් මේ පරිසරයේත් ඇවින්නේ. ඒක කියන්නේ මේ ලංකාවේ පොළව ඕන දෙයකට ඔත්තුයි, ඕන දෙයකට ඔරොත්තුයි, ඔට්ටුයි. ඉතින් ලස්සනට උක්වවලා දිනවා හරිම පෙන්නසෝ. ඉතින් මේ කොළඹ ආවට ඒකයි මම ඉගෙන ගන්න ආවේ. ගොඩක් දේවල් මිනිස්සුගේ ඉගෙන ගන්න ඕනේ. මට එකපාර දෙවියෙක් වගේ පටන් ගන්න බෑ. මම මැජික් කාරයෙක් නෙමෙයි. ඉතින් මේ පොළව පස ගැන ඉගෙන ගන්න ඕනේ. කාබනික වගාවකදී කාබනික පොහොර කොහොමද හදාගන්නේ කියලා ඉගෙන ගන්න ඕනේ. ඉතින් මේ හැම දෙයක්ම ඉගෙන ගන්න තමයි මේ try එක දෙන්නේ. ඉතින් මේක ගැන ඉගෙන ගත්තේ හරි ආසාව වැඩි වෙනවා මේවා දේවල් දැක්කාම. ඕගොල්ලොන්ට කියන තවත් ආරංචියක් තියෙනවා. ඉතින් ඕගොල්ලොන්ටත් මේ වගේම ඔයාලගේ නිමාඩුවත් පළදායි විදියට දෙයක් ඉගෙනගෙන ආතල්ලයක් අරගෙන යන්න කැමති අය ඉන්නවනම් මට මැසේජ් එකක් දාන්න. මමත් කැමති අපිත් කැමති කියලා අපි ගෲප් වශයෙන් කතා කරගන්න. ඊට පස්සේ සිංගල් එනවා නම් සිංගල් එහෙමයි, ගෲප් එනවා නම් ගෲප් එහෙමයි. ඇවිල්ලා මේ විදියට මෙහෙම අපි කඩාගෙන නෙලාගෙන කාලා ආතල්ලයක් අරගෙන තමන්ගේ නිමාඩුව නිදහස් විදියට ගත කරලා වැඩක් කරගෙන තමන්ටත් දෙයක් කරගන්න කැමති අය ඉන්නවනම් කතා කරන්න ඕනේ. මැසේජ් එකක් දාන්න අනිවාර්යෙන් මාත් එක්ක මෙහෙට එන්න පුළුවන්. අපි මෙහෙ පටන් ගන්නවා වැඩේ. මං ගොඩේ හැම දෙයක්ම මේ අවුටින් අපි ගන්නෙ. අපි උයාගෙන කමු. මේ දේවල් වලින් මේගොල්ලෝගෙන් සපෝට් එක කරා ගමේ විදියට ගමේ රස කෑම හදාගමු. ඉතින් එහෙම තමයි කන්න දෙන්නේ මං කිව්වා. ඉතින් දුර ඈතට යනවට වැඩිය කොළඹ ආවට ඔයාගේ බිසි ලයිෆ් එකක් නම් ගත කරන්න නිමාඩුවයි නම් තියෙන්නේ, දවසයි නම් දෙකයි නම් නිමාඩුව තියෙන්නේ. ඔයා යන්න ආසයි නම් මේ වගේ වයිබ් එකක් මේ වගේ තියෙන පරිසරයක තියෙන අර අත්දැකීමක් ගන්න ආස කෙනෙක් නම් එන්න මට කතා කරන්න. මම දෙන්නම් ඔයාට ඒ අත්දැකීම. ආරේ මං හිතුවේ මේ ලස්සනට වැල වගේ වැවිලා තියෙන නිකන් මේ ස්වභාවිකව වැවිච්චයක් නෑ. මේගොල්ලෝ වවපු එකල්ලු මේක. මේකේ නම අමුතු දෙයක්. ඉතින් බෝංචි වගේ කියලා කියන අපි විස්තරය හරියට මහමුකෝ. නැන්ද මොනවද ඔය? මේ පුතේ අවර බෝංචි. අවර බෝංචි. ඔව්. ඒ කියන්නේ කොහොමද ඔක හදන්නේ? මේක හදන්නේ පුතේ මේක නූල වගේ තියෙන එක අරින්න ඕනේ. ඔන්න ඔහොම. දෙපැත්තෙම නූල ඇරලා
මේ අතට හීනියට සෝදලා අරගෙන හීනියට කපා ගන්නවා. හීනියට කපාගෙන මේ අපි බොන්චු යන්නේ ඒ විදිහටම වෙනසකට දාන්නේ තක්කලි මේ උඹලකට හරි කරවල කූනිස්සු හරි දාලා තෙරට දානවා. තෙරට දාලා වහන්නේ නැහැ. වහන්න නැතුව ඇරලා උයන්න ඕනේ. වැහුවොත් නිකන් අමුතු දුබුරු පාටක් ගන්නවා. ඇරලා ඉව්වහම මේ කොළ පාටම ගත්තා හැකි. ඊට පස්සේ මේ මිනිහට 10ක් විතර මදගිනි තියලා මිටිකිනි මිටක් දාලා ගන්න. හරිම රසයි. හොඳ මේ පිටි ගතියක් තියෙනවා. හොඳ පිටි ගතියක් තියෙනවා. එතන පේනවනේ අපි සාමාන්‍යයෙන් දැක්කොත් ඔහේ ලෝලෝකට කියලා කන්නේ බෝංචි මෑ ඕවා විතරයි. ඉතින් මේ පේනවද? මේ පේනවද? හරි වටින දේවල් මේවා. උත්සිතිය රුපියල් 700. මේවා ඉතින් දකින්න මේ වගේ තැනකට එන්න ඕනේ. ඇත්තටම මේක මේ කොළඹ වවලා තියෙන ඉතින් හොඳේ මේ ගම්බද කියලා නෙමෙයි. මේ කොළඹ ඉඳන් කිලෝමීටර් 20ක් ඈත. පේනවනේ. මේවා කොච්චර වටින දේවල්ද අපිට. මේ ලස්සන හේනේ මේ තියෙන ලස්සන පරිසරයේ නිර්මාතෘවරයෙක් තමයි මේ ඉන්නේ. නිර්මාතෘවරයෙක් නේ වරයා. හරිද? අපිට කියන්න වාගේ පොඩි විස්තරයක් කොහොමද කියලා. මගේ නේද? ඔව්. වා මුලින්ම වා කවුද වා මොනවද කරන්නේ? වා මේක කරන්නේ කොහොමද? මේ වාගේ මේකද වාගේ මේ ජීවත් වෙන්න කරන රස්සාව නැත්තම් නෑ මම බිස්නස් එකක් කරන පොඩි. ඒ ගමන මේක අර මේ මගේ අර එක්සර්සයිස් එකක් කියන්නේ මගේ ව්‍යායාමයට. අඟට මේ එක්සර්සයිස් එකක් ඕන ඉඳන් අතර පටන් ගත්ත වැඩක් තමයි මේ. වැඩක්. වාගේ ගම මෙහෙද? ඔව් ගම කියන්නේ මම මෙහෙ තමයි වැඩිපුර ගමන මේනේ අපිට පිටි. ඒ පොඩි කාලේ දැන් මේ තිබ්බ ඇඟේ තිබ්බ ගොවිතැන කියන දේ වා මෙහෙටත් අරන් ඇවිල්ලා මෙහෙ නිකන් හිටියේ නෑ. ඔය තමයි ඉස්කෝලේ යන කාලේ ගොවිතැන් කරලා තියෙන ඉතින් අර ඒක ඇඟේ තියෙනවනේ. ඒක තමයි මේ තියෙන්නේ. මොකද මං ඇමිලි පිටි ආපු වෙලාවක දැකලා තිනා උක් එහෙම ගොඩාක් යාය පිටිම අවල තිනවා. ඒක ගෙනල්ලා තිනවා මෙහෙට තනි කර ඒ වයිබ් එක තනි කරවනේ. මිනිස්සුන්ට ගොඩක් දේවල් හොඳට දීලා තිනවා. ඉතින් වාට කියන්න තියෙන්නේ මොකද්ද මේ ගැන? ගොවිතැන ගැන. ගොවිතැන ඉතින් අතරම හොඳයි. ඉතින් ඇඟටත් හොඳයි කට්ටිය කරනවා මේක. ඇඟටත් හොඳයි. රටටත් හොඳයිනේ. අපි මොනවා හරි කරගෙන කනවා බොන එක හැමදේම එහෙම කරනවා. රටට පොඩි පොඩි සාහනයක් නේ. රටට දිනුන වෙනවා එහෙම කරනවා. අනිවාර්යයෙන්. මොකද අනික මේක මම 100% දන්න තරමින් වා මේකට කියන්නේ අපි ගොඩක් කෙමිකල් පාවිච්චි කරනවානේ දැන් පළතුරු හරිම දැන් මේ තියෙන දේවල් ඔයාලම කාබනිකව හදලා ලස්සනට වවලා ඒ දේවල් කරලා තියෙන ඉතින් මිනිස් කරනවා. තෙල් තියෙනවා මඤ්ඤොක්ක තියෙනවා. ඔව් ගොඩක් තියෙනවා. දැන් මේ කෙතෙල් ඉස්සර කොළු කුට්ටු දාලා තිබුණා. දැන් ගොඩක් අඩුයි. ඒකින්ද තමයි මේ මෙහෙම තියෙන්නේ. නැත්තම් කොළු කුට්ටු තිබුණා ගොඩක්. ඒ දැහැදිලා පොඩ්ඩක් අයින් වුණා. ආයිත් කෙතෙල් දාන්න හදලා තියෙනවා. මේ ඊටෝන ගොඩක් ඔක්කොම. එතන මේ ලස්සනට වවාගෙන ඉතින් ඒක තමයි කියන්නේ. ඉතින් පේනවනේ මේ පරිසරයේ අපට අපි ඇවිල්ලා මේ දේවල් ඉගෙනගෙන මේ දේවල් හොයලා බලලා ඇත්තටම අපේට තියෙන දේවල් ගැන අපි හොයන්න ඕනේ. අපිට පුළුවන් පැත්තක් මොකද්ද කියන දේ දැනගෙන අපි ඒක හොයලා ඉගෙන ගත්තොත් තමයි ගේමක් ගහන්න පුළුවන්. හැන්දෑ දැන් 6යි. තව අපි ඉන්නවා රෑ වෙනකන්. මොකද මේකේ මං දවසම ඉන්න හිතාගෙන තමයි ආවේ. දැන් අද දවස ගත කරා. ඉතින් කුරක්කන් තලප හදලා අපි ඒ කුරක්කන් කෑවා. ඉතින් දැන් ඒකෙන් තමයි ඔන්න අපි දවසේ ජවයෙන් වැඩ කරේ. අපි කිව්වට ඉතින් ඇත්තට මම නම් කරපු දෙයක් නෑ. මම ඉතින් මේ දේ ගැන අහහා ඉගෙන ගත්ත එක තමයි කරේ. ඉතින් මේ දැන් ඉතින් දවස් ඉවර කරන්න ඕනේ. අන්තිමට මේ මරු එකක් සෙට් වුණා මේක මේ මම දැකලා තියෙනවා. මේක ඉතින් අමුතු දේවල් නෙමෙයි. ඉතින් ඒකේ වයිබ් එකක් තරගමුනේ. මරු පොල් කට්ටේ වතුර වීලා අද දවස් හරි මම හිතනවා මගේ නිමාඩුව හරි පළදායි විදිහට මම ගත කරා කියලා අද දවස. ඉතින් එහෙනම් අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු.